grace of God. Moon borrows its light from sun. Nobody questions about that. මේ ඉංග්‍රීසි කියමන හරි ලස්සන කියමනක් ඔබේ මගේ ජීවිතයට අයිති කරගන්න. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබ හැම කෙනෙක්ටම. අද දවසත් වෙනස් දවසක් වෙනස්ම වූ සිතුවිල්ලක් ඔබේ ජීවිතය තුළ නතර කරන දවසක්. අද දවස මම කතා කරන්න යන්නේ පුතා හොඳට මතක තියාගන්න. මගේ දුවේ හොඳට මතක තියාගන්න. කාගාව හරි හොඳ ගතිගුණයක් දැක්කොත් ඔබ ගාව නැති ඉක්මනටම ඒ හොඳ ගතිගුණය ඔබේ ජීවිතයට කොපි කරගන්න. දෙපාරක් හිතන්න එපා. කවුරු හරි කෙනෙක් කිව්වොත් ඇයි එයාගේ ජීවිතේ තියෙන දේවල් ඔයාගේ ජීවිතේට ගන්න කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා ගාව නැති හින්දා ඒ හොඳ ගතිගුණේ ඔබේ ජීවිතයට දෙපාරක් හිතන්න නැතුව කොපි කරගන්න, ලං කරගන්න. කිසිම අඩුවක් වෙන්නේ නැහැ එහෙම ලං කරගත්ත කියලා. ඒ ඉංග්‍රීසි කියමන තුල පැහැදිලිව කියනවා moon borrows its light from sun. හඳ ආලෝකය ලබා ගන්නේ ඉරෙන්. Nobody questions about that. කවුරුත් ඒ සම්බන්ධව ප්‍රශ්න අහන්නේ නැහැ. හඳ ඉරෙන් ආලෝකය ලබා ගත්තා කියලා හඳෙන් කොහෙලවත් කවුරුත් ප්‍රශ්න අහන්නේ නැහැ. ඉරෙන් ආලෝකය ලබා ගත්තේ ඇයි මොකටද ලබන්නේ? හඳට ප්‍රශංසා කරනවා. හඳ ලස්සනයි කියලා කියනවා. රැයට හඳ හරි ආකර්ශනීයයි කියලා කියනවා. හඳ නැති රැවලට එච්චර කැමති නැහැ. ආසය අපි පොඩි කාලේ උනත් පෙන්වන්න පුතේ හඳ මාමා අර හඳ ඇතුලේ හාවෙක් ඉන්නවා. අපි නොයෙකුත් කතා කියනවා ඒ හඳ ගැන වර්ණනා කරනවා. කවුරුත් ප්‍රශ්න අහන්නේ නැහැ ගැන. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ යම්කිසි කෙනෙක්ගෙන් හොඳ දෙයක් ඉගෙන ගන්න තිබ්බොත් ඒ දේ ඉක්මනට ඉගෙන ගන්න. හොඳ දෙයක් ගන්න තිබ්බොත් දෙපාරක් හිතන්න නැතුව ගන්න. මතක තියාගන්න අපි මැරෙනකම් හැම මිනිස්සෙක්ම දේවල් ඉගෙන ගන්නවා. අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මැරෙනකම් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ වගේම තමයි පුංචි පුද්ගලයෙක්ගෙන් වුණත් පොඩි එකෙක්ගෙන් වුණත් පොඩි දරුවෙක්ගෙන් වුණත් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. දැන් මට අවුරුදු 33ක් මම උපාධි දෙක තුනක් ගහලා තියෙනවා. ඩිප්ලෝමාස් තියෙනවා. භාෂා ගානක් කතා කරනවා. එහෙමයි කියලා ඔබටත් එහෙමයි කියලා ඒ පුංචි එක්ස්පීරියන්ස් එකෙන් ලැබෙන පාඩම මගේ ජීවිතේ හොඳම පාඩම වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේට එන ඒ පාඩම මේ එක්ස්පීරියන්ස් අතහරින්න එපා. ඉගෙන ගන්න තියෙන ලබා ගන්න තියෙන හොඳම දේ ඒ පාඩම තුලින් ඒ එක්ස්පීරියන්ස් එක තුලින් ඒ අවස්ථාව තුලින් ඔබ ලබා ගන්න. ඒක මාර වැදගත් වෙනවා. ඉතින් ඔබ මේ මොහොතේදී කොහේ හිටියත් විදේශගත වෙලා ඉන්න පුළුවන්. ඔබ අධ්‍යාපන කටයුතු කරනවා වෙන්න පුළුවන්. නොයෙකුත් ව්‍යාපාරවල යෙදෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පවුලකට ඇතුළට වෙලා පවුල් ජීවිතය ගෙනියනවා වෙන්න පුළුවන්. මේ තාත්තෙක් විදියට දරුවෝ විදියට පවුල තුල යැපෙනවා වෙන්න පුළුවන්. මතක තියාගන්න ඔබ අසල ඉන්න, අවට ඉන්න ඔබේ ආදරණීය පුද්ගලයන්ගෙන් නොයෙකුත් අවස්ථාවල නොයෙකුත් දේවල් ඉගෙන ගන්න ඔබට ඉඩ ලැබෙනවා. ඇතිතරම් අවස්ථාවන් තියෙනවා. ඒ ජීවිත ඔබ ගාවට එද්දී හොඳම දේ ඉගෙන ගන්න. හිතන්න ජීවිතේ එකපාරකට කෙනෙක් හම්බෙනවා. ඒ කෙනා ආය හම්බෙන්නේ නැති වෙයි කියලා ගොඩක් වෙලාවට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ආය හම්බෙන්නේ නැති වෙයි මේ පාර තමයි මට හම්බුනේ. මේ එකම පාර වෙන්න ඇති කියලා. ඒතර ඒ පුද්ගලයන් ඉගෙන ගන්න තියෙන හොඳම දේ පුළුවන් තරම් ඉක්මනට ඉගෙන ගන්න. ඔබ මේ පාසල් ජීවිතය තුළ යනවා නම් මේ පාසල් ජීවිතය තුළ අධ්‍යාපනය විතරක් නෙමෙයි. බාහිර කියන දේවල් විනය සම්බන්ධව තමන් කොහොමද හොඳ ක්වොලිටි එකක් ගොඩනගා ගන්න, ක්වොලිටි පර්සන් කෙනෙක් හදාගන්නේ කොහොමද, හොඳ චරිතයක් හදාගන්නේ කොහොමද, ස්පෝර්ට්මන් කෙනෙක් මේ හැම දෙයක්ම ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා දෙපාරක් හිතන්න නැතුව ඕනම කෙනෙක්ගේ ජීවිතේ හොඳ දෙයක් තියෙනවා. ලබා ගන්න දෙයක් තියෙනවා. කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ ලෝකේ මිනිස්සෙක් ඉන්නවා කාලා ගන්නේ මිනිස්සෙක් මෙලෝ රහක් නැහැ, ඔබෙන් කිසිම දෙයක් ගන්න නැහැ කියලා නෑ. ඒ පුද්ගලයා ගාවත් යම් කිසි මොනහරි දෙයක් තියෙනවා හොඳ. ගන්න පුළුවන් දෙයක් තියෙනවා. මට කියලා වටිනාකමක් ඇති කරගන්න යම් කිසි දෙයක් ඉගෙන ගන්න මොනහරි දෙයක් තියෙනවා. ඒ නිසා ඒ දේ ඔබේ ජීවිතයට ගන්න. දෙපාරක් හිතන්න එපා. නැත්තම්
කවදාරි දවසක කවදාරි මොහොතක අපි හිස් කල වගේ වෙයි. අපි දන්නවනේ හිස් කලේ සද්ද වැඩි. හෙලවෙන ප්‍රමාණයක් වැඩි. ජොක ජොක ගාලා හෙලවෙනවා. ගොඩක් වෙලාවට ওই සමාජයේ ඉන්න මිනිස්සු හිස් කල. ඒ මිනිස්සු තමයි කැහැ ගාන්නේ, දඟලන්නේ, ෂෝ දාන්නේ, එන බ්ලාස්ට් දෙන්න උත්සාහ කරන්නේ, චුට්ටක් ගේ ගාන්න නිකන් නේ සද්ද බද්ද අතින් පයින් ඔක්කොම දාගෙන එන හිස් කල. ඇයි ඒ ගොජ 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 ගාලා හෙල්ලනවා ඇතුලේ. හිස්නේ. නමුත් පිරුණු කලයක් එහෙම නෙමෙයි. පිරුණු කලේ දිය නොසැලී කියලා කතාවක් තියෙනවානේ. පිරුණු කලේ වතුර හෙල්ලෙන්නේ නැහැ. එළියට යන්නේ නැහැ. ඒ වහර්ෂා නිකන් ඔය සද්ද බද්ද දාන්නේ අවශ්‍ය හොඳම තැනදී තමයි ඒගොල්ලෝ දාන සද්ද දාන්නේ. ඒ සද්දෙ තදටම දානවා. ඒ නිසා ඔබ ෂාප් කරගන්න නම්, ඔබ පුරව ගන්න නම්, ඔබ ක්වොලිටි කරගන්න නම් ඔබ දේවල් වලින් පිරෙන්න ඕනේ. ඔබ දේවල් ඔබටම කියලා අයිති කරගන්න ඕනේ. ඔබ ඉගෙන ගන්න ඕනේ. හොඳ අධ්‍යයනයක් කරන්න ඕනේ මේ ජීවිතය සම්බන්ධව, ඔබේ බාහිර දේවල් සම්බන්ධව, ඔබේ සිලබස් වෙන්න පුළුවන්, ඒ ඉගෙනීම් කටයුතු කරන දේ වෙන්න පුළුවන්. හැම දෙයක් ගැනම ඕවරෝල් හොඳ අදහසක් තියෙන පුද්ගලයෙක් බවට ඔබපත් වෙන්න ඕනේ. ඔබ ඉගෙන ගන්න කෙනෙක් වෙන්න. මරාගෙන හරි ඉගෙන ගන්න කෙනෙක් වෙන්න. පොතක් දැක්කොත් ඒ පොත කියවලා ගන්න තියෙන හොඳම දේ ගන්න කෙනෙක් බවට පත් වෙන්න. යම් කිසි පොඩි නෝටිස් එකක්, නෝට් එකක් දැක්කත් ඒ දෙයින් යම් කිසි දෙයක් ඉගෙන ගන්න පුද්ගලයෙක් බවට පත් වෙන්න. උදාහරණයක් විදියට මම ඔය පාර දැක්කම ලස්සන තෝට්ස් එක්ක ෆෝන් එක අතේ තිබ්බොත් ෆොටෝ එකක් ගහ ගන්නවා. නැත්නම් ඉක්මනට කොලෙකුත් පෑන ගහගෙන ඉක්මනට නෝට් කර ගන්නවා. නැත්නම් වොයිස් එකක් හරි තියා ගන්නවා ඒ තිබ්බ තෝට් එක සම්බන්ධව. නැත්නම් ඔළුවේ හරි තියා ගන්නවා. තියාගෙන ඉක්මනට ඇවිල්ලා පොතක ලියනවා. ගොඩක් වෙලාවට මගේ පොත්වලදී මම ඒවා පාවිච්චි කරනවා. ඒ අදහස් ලස්සන දේවල්, අලුත් දේවල්. ඉතින් අපතේ යන්නේ නැහැ. ඒ හිතන්නේ නැති මොහොතක ලබා ගන්න දේවල් අපේ ජීවිතේට මාර විදිහට වටිනවා. හිතන්නේ නැති පුද්ගලයන්ගෙන් අපේ ජීවිතේට අපි ලබා ගන්න දේවල් මාර විදිහට වටිනවා. ඒ නිසා අවස්ථාවන් අතපසු කරන්න එපා. ලබා ගන්න තියෙන හොඳම දේ ලබාගෙන ඔබ ක්වොලිටි චරිතයක් බවට පත් වෙන්න. දැන් ඉස්සරහට ක්වොන්ටිටි එක ගැන කතා කරන්නේ නැහැ. ප්‍රමාණය ගැන කතා කරන්නේ නැහැ. but they talk about quality. එයාලා ක්වොලිටි එක ගැන, ප්‍රමිතිය ගැන කතා කරයි. ප්‍රමාණයට වඩා ප්‍රමිතිය ගැන කතා කරයි. සෝල්ජර්ස්ලා 200කට 300කට වඩා එක හොඳ ක්වොලිටි සෝල්ජර් කෙනෙක් ගැන කතා කරයි. එක හොඳ මිනිහෙක් ගැන කතා කරයි. එක හොඳ චරිතයක් ගැන කතා කරයි. So be aware of the quality but not the quantity. Okay? ප්‍රමිතිය ගැන හැමතිස්සෙම සැලකිලිමත් වෙන්න. ප්‍රමාණය ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. නමුත් ප්‍රමිතිය ගැන හොඳටම ඔබ සැලකිලිමත් වෙන්න. එhmenan ඔබ හැම කෙනෙක්ටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආය හම්බෙමු. ජෙස්පීටයි. We are the Grace of God team.